එහෙනම් ඉතින් ඔයාලා හැමෝම අදත් වෙල්කම් වේවා කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ මගේ නෑගම් vlog එක. ඉතින් මේක අක්කලා අයියලා නංගිලා මල්ලිලා නැන්දලා මාමලා ආච්චිලා සීයලා පිරුණු පට්ටම ආතල් vlog එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා මේ වීඩියෝ එකත් ස්කිප් නොකර එක දිගටම බලන්න කියලා. ඉතින් තාම මම subscribe කරලා නැති අය subscribe පාරක් දාගෙන යන්න අමතක කරන්න එපා වගේම like කරලා comment එකක් දාලා share පාරකුත් දාගෙන යන්න. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. Yo guys, එහෙනම් ඔන්න නෑගම් යන්නයි හදන්නේ. ඉතින් යාළුවනේ ඔන්න හදන්නේ නෑගම් යන්න. ඉතින් අපි කාගේ ඉස්සරහට පොඩ්ඩක් යන අයට වඩුවකයක් ගන්න. ඉතින් යාළුවනේ අපේ අම්මගේ ගම පනාමුර. ඉතින් යාළුවනේ ඔය තියෙන්නේ අපේ අම්මා 1 වසර ඉඳන් 11 වසරට වෙනකම් ඉගෙනගත්තු ඉස්කෝලේ. පනාමුර මහා විද්‍යාලය. Yo guys, ඉතින් ඔන්න මම නෑගම් වෙනවා කියලා ඉස්සෙල්ලම අපේ ලොකු අම්මලා ගෙදරට ඉතින් සෙට් වුණා අපේ අයියම කට්ටියත් එක්ක කැරම් මතක් ගහන්නයි යන්නේ. එහෙනම් බලමු කැරම් ගහන්නේ කොහමද කියලා. ඉතින් යාළුවනේ ගොඩ කාලයකට පස්සේ කැරම් ගහුවේ හින්දා ඔය මැච් එකෙන් ඔය මායි ඔය දුර්බල සෙට් එකක් අදන් ඉන්න මල්ලි පෙරදුනා. ඉතින් මම ගොඩ කාලෙකින් කැරම් ගැහුවේ හරියටම කිව්වොත් අවුරුද්දකින් දෙකකින් වගේ තමයි ඉතින් යාළුවෝ සෙට් එක සෙට් උනේ. අපි මාසෙකින් විතර යනවා. ඉතින් කැරම් ගහන සෙට් උනේ අවුරුද්දකින් විතර. හයි යාළුවනේ, ඉතින් මං කිව්වනවා ඔයාලට අපි ලොකු අම්මලා ඉදරට ආවා කියලා. ඉතින් මං ඔයාලට අද පෙන්නන්නම් ලොකු අම්මයි පවුලේ කට්ටිය. එහෙනම් බලමු කවුද ඉන්නේ කියලා. ඉන්න අපේ ලොකු අම්මා. ලොකු අම්මා ඉන්නවා. මෙන්න ඉන්න අපේ ලොකු අප්පච්චි. ඊට පස්සේ ලොකු අප්පච්චි ඉන්නේ ලොකු අප්පච්චි. වැටේ කොලින්නා. කවුද? හායි කියන්න. එන්න බෑ මොකද කියන්නේ? ඉතින් මේ අපේ ලොකු අම්මගේ පොඩි කෙල්ල මොනවාගෙන ඉන්නවා කොක්කොද වෙන්නේ මම මොන නිකන් මේ අපේ ලොකු අම්මගේ ලොකු කෙල්ල අයියෝ හරින්න මේ ඉන්න අපේ ලොකු අම්මගේ පොඩි කොල්ලා. ඒ මේ ඉන්නේ අපේ අක්කා. හායි කියන්නේ. හායි. මේ ඉන්නේ ඔය දෙන්නගේ පුතා. අපේ ඇක්ටරයා. හායි කියන්නේ. බයි කියන්නේ. බයි. කො හායි. කො ay bye බලන්න මේ පොඩි මෑන් බලන්න අපේ ලොකු මෑන් පොරවගෙන ඉන්නවා. බයි කියනවා චුට්ටා. ඔය කියන්නේ ඔයත් බයි කියන hina වෙනවා චුට්ටා මූණ බෙල්ලලා. ඉතින් අපේ ලොකු තාත්තගේ තාත්තා අපේ සීයා පොඩි වෙන මොකද හැම එකට මූණ දාන්නේ. සීයා ඒකනේ. තමයි උපදේ. අර කුරිත්තර මේක තමයි සීයා හොද නැත්තේ. ඉතින් යාළුවනේ ඔන්න අපි සීයාලාගේ ගෙදරට ආවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ මගේ නෑගම් vlog එක. ඉතින් මේ ඉන්න අපේ සීයා. අපේ අම්මගේ තාත්තා.
ඉතින් යාළුවනේ ඔන්න ওই විදිහට තමයි අපේ සීයලා ගෙදර තියෙන්නේ. ඉතින් මේ අපේ අම්මගේ මහ ගෙදර. ඉතින් යාළුවනේ ඔන්න ගැම්මට කැප් එකක් එහෙම දාගෙන යන්න හදන්නේ අපේ අම්මගේ නංගිලා ගෙදර. ඉතින් අම්මගේ පුංචිලා ගෙදර. ඉතින් අපි කියන්නේ ලතාච්චි කියලා. එහෙනම් අපි යමුකෝ එහෙට. ඉතින් guys මෙහෙට වැහලා මෙහෙ මාරම ලස්සනයි. ඉතින් මේක පායනකොට නම් ඉන්න මේ පායන. උනට වැස්සට පස්සේ නම් මේ පණාවුද මාරම ලස්සනයි. ඉතින් පණාවුරියෙන් ලස්සන එච්චර ගොඩක් ලොකුවට නාගරීකරණය නොවිච්ච ලස්සනම ලස්සන ගමක් කිව්වට ඉතින් මේක වුණක්වත් තියෙනවා. පණාවුර එක මාර ලස්සනයි. ඉතින් ඒක තමයි මේ තියෙන මේක මාර ලස්සන. අල්මුග ඉතින් අපි යනවා ඔය පිටිපස්සෙන් තියෙන පොඩි අන්නම් මෙහෙ නෙමෙයි අර අතන අර බස් වලට එක්කගේ පේනවාද ඔයාලට එතනට චුට්ටක් උඩ හැන් මේ මං ඉන්න පැත්තේ තියෙනවා ඇතුළට යන පාර එහි ඉන්නවා අපේ අම්මගේ මල්ලිලා නංගිලා කට්ටිය. ඉතින් එහෙත් මාරුම ලස්සනයි. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් guys ඔන්න ලතාච්චිලා ගෙදරට ආවා. හැබැයි ඉතින් ලතාච්චිලාගේ ආපෙත් තියෙනවා ලතාච්චිගේ ලොකු දුවගේ ගෙදර. ඉතින් එහෙට ආවා. විස්මි පුංචි ඉන්නවා. වාලා පේනවද? ඔව්. නෑ. ඉතින් මේ ඉන්නවා අපේ පොඩි සෙට් එක. චකුණු බාප්පා ඉන්නවා. මේ නැත්නම් ඊට පස්සේ අප්පා ඉන්නවා. ඔන්න ඉන්නවා අපේ ඇටරයා. අනිත් ඇටරයා ඔය මලවදේ බලමු guys මොකද වෙන්නේ කියලා. Yo guys ඉතින් ඔන්න අපි සින්දුවක් කියන්න තමයි ලෑස්තිය. ඉතින් යාළුවනේ ඔය ලස්සනට සින්දු කියන්නේ අපේ අම්මගේ පුංචි කෙනෙක්ගේ පුතේ. ඉතින් අපි නම් නෑදෑකමේ කී දෙනෙක් ඉන්නවද? අපේ අම්මගේ අම්මට සහෝදරයෝ 11ක් විතර ඉන්නවා. ඉතින් හරියට මට ගාන කී වෙනියද කියලා මතක නෑ. අම්මගේ පුංචි කෙනෙක්ගේ පුතේ. යාළුවේ ඉතින් ඔන්න අද නෑගම් දෙවෙනි දවස බලමු ඉතින් අද මොකද වෙන්නේ කියලා. යෝ guys ඉතින් ඔන්න මම දැන් යන්න හදන්නේ තව පොඩි නෑදෑකේවල් දෙක තුනක යන්න හදන්නේ. ඉතින් මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. අර මං කිව්වේ ඔයාලී මෙන්න මේ පාරේ. ඉතින් බලමු. ඉතින් guys ඔන්න මං ආවා අපේ අම්මාගේ කිව්වේ අපේ ආච්චිගේ මල්ලි කෙනෙක්ගේ ගෙදර. ඒ කීවිනි මල්ලිද කියලා මම දන්නේ නැහැ. උනාට ඉතින් අපි එනවා හැමදාම මේ ආච්චිගේ මල්ලි කෙනෙක්ගේ ගෙදර.
යාළුවනේ මෙන්න මේ විදිහට ගල් උඩින් තමයි මේ පාරේ යන්න ගියේ. ඉතින් මේවා දවපාරක් තියෙන ඉතින් මේ තියෙන ෂෝට් කට් එක. මේ ලක්ෂණ පොඩි බියලක් එහෙමත් වැඩනවා. මේ ආදී තියෙන කුකුක්ලිදා. දැන් නම් ඒක නෑ වගේ ඉස්සර නම් තිබ්බා. මාරම ලක්ෂණ රේස් එකක් ඉන්නේ. අනේ අපේ ආච්චිගේ මේ අපේ අම්මගේ හතරවෙනි මල්ලිගේ ගෙදර. බලමු ඉතින් ගායිස් මේ මාර ලස්සනයි. මාර ලස්සනයි මේ හරිය හන්දක ඉන්නේ. ඉතින් යාළුවේ ඔයාලට කිව්වනේ මම දැන් ආවේ අපේ ආච්චිගේ හතරවෙනි මල්ලිගේ ගෙදර කියලා. ඉතින් ගෙදර තියෙනවා අර පැත්තේ මෙතන පේන්නේ නැහැ. ඉතින් මං ඉන්නේ ලස්සන කුඹුරු යායක. එයාලා ගෙට එහා පැත්තේ තියෙන්නේ ඉතින් මාරම ලස්සනයි ගායිස්. එක දවසක් අපි ඇවිල්ලා මඩේ නාලා එහෙම කරා. ඉතින් අද නම් කුඹුරු වලට හාලා පැල එහෙම යුක්ත වෙයිලා තියෙන්නේ. ඉතින් මෙහෙම මාරම ලස්සන ප්ලේස් එකක් ගායිස්. මාරම ලස්සනයි නේ. මොකෝ යාළුවනේ කුඹුරේ ලස්සන. මාරම ලස්සනයි නේද? ඔයාලට මොකද හිතෙන්නේ? දාන්නකෝ කමෙන්ට් එකක්. සබ්ස්ක්‍රයිබ් පාරුත් දාගෙනම යන් ඉතින්. ඉතින් ඔන්න තියෙනවා රතු පාට ජම්බු. කොහමද ගහ ඈතට නම් මාර ලස්සන විදිහට පේනවා. හැබැයි ඈතට කැමරාවට ජම්බු ටික අහු වෙන්නේ බලන්න. පොල් ගහේ බැදිලා තියෙන දීසෙවල ටික. දීසෙල් වුණාට ගහක් උඩ ගහක්. නිකන් අන්නාස ගෙඩි ඒ තේරිල්ලට ගැලපෙනව නේද? හැබැයි ගෙඩියක් උඩ ගහන්නේ නෙවෙයි ගහක් උඩ ගහ. ඔතනින් යාළුවනේ මාරම ලස්සන දොලක් යනවා. ඒක නම් මාරම ලස්සනයි. දොලක් කිව්ව අර කුඹුරේ තියෙන එක. ඔතන මැදින් තමයි යන්නේ. ඉතින් යාළුවනේ මං ඔයාලට ඉතින් මේ පවුල් වල කට්ටිය පෙන්නුවේ නැත්නම් අපේ ලොකු අම්මලා ගෙදරයි විතරක් පෙන්නුවේ. යාළුවගේ ප්‍රයිවසි එකට හොඳ නෑනේ. ඉතින් ඒකින් තමයි පෙන්නුවේ නැත්තේ. ඉතින් මම එහෙම අවුලක් නැති අයගේ පෙන්නන්න. බලන්නකො යාළුවනේ ආපු සමනල්ලු දෙන්න. උන් දෙන්න මාරම ලස්සනයි. නිකන් අර VIP ලයිට් එක වගේ නිල් රතු පාට මලට නිල් පාට සමනලය. අත්තටු ගහනවා මාර වේගෙන්. ඒ වුණාට ඇත්තටම අත්තටු ගහද්දි අපිට පේන්නේ කැමරාවට තමයි එහෙම පේන්නේ. ඉතින් යාළුවනේ ඔය ඉන්නේ අපේ ආච්චිගේ හතරවෙනි මල්ලිගේ දුවගේ දුව. ඒ කිව්වේ අපේ නැන්දගේ දුව. අපි කියන්නේ නම් ඉතින් සුදු බෝලේ කියලා. අපේ ආච්චිගේ හතරවෙනි මල්ලිලා ගෙදර ඉතින් දැන් නම් ඒ සීයා මැරිලා දැන් අවුරුදු 9ක් 10ක් විතර වෙනවා. යෝ ගයිස් ඉතින් ඔන්න මන් දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ආච්චිගේ තාත්තලා ගෙදරට. එතනට වෙලා ඉන්න තන සුපිරි ගහක් එහෙම තියෙනවා. එතනට වෙලා වාඩි වෙලා හිටියා. ඉතින් ඔන්න ඉන්න අපේ පන්සිලු කවන්නේ නැහැ YouTube එකට දැම්මම. ඉන්නවා. ඉතින් උත් එක මම මේ ඉන්නේ. උ ඉතින් මගේ මොබයිලේ පොරා. ඉතින් ඉන්නවා. පට්ට පදිරි ඉතින් ඇවිද්දා අපි කුරුදු ගන්න ඉන්න තියෙන අපේ පන්සිල් අපිට කුරුදු දෙනවා. කඩලා දීප. ඔවම කඩ්ඩා මෙන්න එහෙම තියෙනවා කොලේ කුරුදු කොලේ නැත්ත කන්න තියෙන්නේ. අඩෝ සිරාවල කුරුදු රහන එනවා පට්ට. රහයි කුරුදු රහ එනවා සුපිරි රහ කුරුදු වගාව තියෙන්නේ. ඉතින් කුරුදු වල කඩවල වලට දෙනවා කඩවල වලින් රටට යනවා. ලංකාව මිනිස්සුන්ට එන්නේ බාලම් බඩු. ඉතින් මෙහෙන් යන්නේ ඔරිජිනල්ම බඩු. ටියුබ් දානවා බං. ඇයි බයද? දෙන්න නැද්ද? ෆෝන් එකේ දෙන්න තියනවද? මගේ මට නෑනේ තාත්තා ඉන්නවා. එන්න. තාත්තා බලන්නේ. යනවා ඉනාවි. සිරාවල අයියෝ මේවා.
නට පිටින් ගන්න පානික වනචාරියා වගේ. අස්සනයි ගාස් මේ පැත්තව. ඔන්න එහෙනම් මඤ්ඤොක කොළ මේ මාලයක් හදලා දෙන්නද? මඤ්ඤොක්ක කොළ මාලා නම් මාත් හදන්න දන්නවා. හදමු. හදමු. ගන්න. ඉරුඩු දිනවද? ඊරට මක්කනේ බං. මඤ්ඤොක කොළ. රතු පාට ඒවා කඩපන්. මටත් එකක් ඕන. මටත් එකක් ඕන. ඉතින් ගායිස් ඔන්න මඤ්ඤොක කොළ මාලයක් හදන්නේ. බලමු කොහොමද හදන්නේ කියලා. යෝ ගායිස් ඉතින් ඔන්න හදන්නේ. මං අද තියෙනවා මඤ්ඤොක්ක කොළයක්. ඉරුට්ටකුත් තියෙනවා. හදන්නේ මඤ්ඤොක්ක මාලයක් හදන්න. බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් ඔන්න ගන්න ඉස්සෙල්ලා මේක චුට්ටක් ඔව්. ඊට කලින් කොළමකල් මේව කොල් ටික චුට්ටක් ලස්සනට කඩා ගන්න. ඕම. ඉතින් ගායිස් පොඩ්ඩක් පාරායින්න පොඩ්ඩක් සද්ද ඇහෙයි ගණන් ගන්න එපා. අර ඔන්න ඔය විදිහට කඩාගත්ත මඤ්ඤොක ඒ දැල්ල නිකන් පොඩි පෙන්ඩන්ට් එකක් වගේ තියෙනවා. ඉතින් මෙන්න ඔය විදිහට කඩා ගන්න ඕනේ මේ පේනවනේ. ඔය තියෙනවා බැම්මට. ඉතින් මේව තියෙනවා. දැන් මේ මෙතනින් පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා නේ කඩනවා මෙහෙම. ඕම කඩනවා. සාර මෙතනින් එහෙමම කඩනවා මෙතනින්. ඕම දිගටම කන්ටිනියු කරගෙන කඩාගෙන යන්න තියෙන්නේ. ඉතින් හරි ගයිස් ඔන්න ඕම තියෙනවා අපේ මාලේ. ඉතින් දැන් හදන්නේ මේක හයි කරගන්න. ඉතින් අපි ගන්නවා ඉස්සෙල්ලාම ඉරට්ටේ ඕ ඉරට්ටේ හරි හරි ඉරට්ටෙන් පොඩි කෑල්ලක් කඩා ගන්නවා. ඒක ගහනවා මෙතනට. ඉරට්ට හයි වෙන්නේ නැහැ. ගාස් ඉතින් මාලේ අරන් මෙහෙම ගහ ගන්න ඕනි. ඕම ගහ ගන්න ඕනි ඉතට මාලේ අරන්. හරි එතනට ගැව්වා. ඊට පස්සේ මේක ඕම ගන්න. මේව ගැව්වා. ඕම ගත්තා. ඕම ගව්වා. හරි ගාස් ඊට පස්සේ මෙහෙම පෙන්ඩන්ට් එක අරන් මෙහෙම මේක හරියට හිමීට කරන්න ඕන වැඩක්. අනිත් පැත්තට තාම තියෙන අපේ මාලේ ඔන්න ඔය විදිහට තමයි මඤ්ඤොක්ක කොළ මාලේ අපි හැදුවේ. ඉතින් ගමක් කියන්නේ ඉතින් ආයේ ආතල් ලෝකයක්. ඉතින් පරණ කාලේ වගේ ආතල් එකේ ඉන්න. නේනවනේ ඉතින් එක දේවල් ඉගෙන ගන්න පුළුවන්. ගොක්කොල කියන්නේ ඉතින් මම ඒ ඔක්කොම ඉගෙන ගත්තේ මෙහෙන් එදාට ගිය පාර අවුරුදු ලෝකයේ ගොක්කොලිය පැටි. 100 මෙහෙ 100ත් එක්ක බියලා 100 ගෙදර ඉස්සලා අපි හිටියේ තාත්තා රටින්න කාලේ. එතකොට පුරුදු උනේ එහෙම. ඒ විදිහට තමයි තියෙන්නේ. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. යාළුවනේ ඔන්න මඤ්ඤොක කොළ මාලේ අපේ ලොව්වම්මට දුන්නා. බලන්න ලස්සනයිද කියලා. අමුදීලා ගෙදර පැත්තේ යන්න තමයි හදන්නේ. එහෙනම් thank you. අද ඔයත් එක්ක වීඩියෝ එකට හිටියද? එහෙනම් ඉතින් යනවා. බයි කොල්ලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ආච්චිලා ලෝකෙන්නේ අම්මලා තාත්තලා එනවා. ඉතින් මම චුට්ටක් ඊට කලින් තමයි වීඩියෝ එක ගත්තේ. බලමු මොකද වෙන්නේ කියලා. ඊගවට යන්න කොහොමද කියලා නම් දන්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. වෙල්කම් වේවා යාළුවනේ. ඉතින් ඔන්න ඉන්නවා අපේ පුංචිගේ මල්ලි. ඉතින් ඊයේ එයාලා කතරගම ගියපු ගමන් එයාලා දැරණියගල ඉඳන් උඩවලෙන් දාලා තනමල්ලින් දාලා කතරගම පැත්තේ ට්‍රිප් එකක් ගිහලා ඉතින් එන ගමන් උඩවලේ ඉඳන් වීල් එකක මෙහෙට ඇවිල්ලා ඉතින් අවුරුද්දට නෑගම් යන්න. ඉතින් ඔන්න ඉන්න අපේ ගෙම්බා ගෙම්බා මුණ පොඩ්ඩක් දාන්න. ඔන්න ප්‍රභාකරන් එනවා. ඔන්න අපන්නම යන්නේ. පාන්දරින් යුද්ධ පිටියට යුද්ධ ටැංකියෙන්
ප්‍රභාකර ඉස්සරහින් මං පිටිපස්සෙන් අනිකට ගෙම්බෝ යනකොට ගෙම්බෝ යනකොට කෝටු බබෙක් නටනවා දැන් කෝටු බබෙක් නටනවා දැන් පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් කැමරාව තින්නර පොඩි කෝටු බබෙක් නටනවා දැන් කෝටු බබෙක් නටනවා දැන් ඉතින් යාළුවනේ ඔන්න මං ඉන්නේ අපේ අම්මලාගේ ගෙවල් දිනවා ඔයාලට පේනවනේ අර නම් තැඹිලි පාට තින්ද ගාලා පේනවද අර දින්නේ හේ දින අපේ අම්මගේ මහගෙදර ඉතින් මේ දින්නේ මේ හරි තිබ්බ පරණම කඩේ ඉතින් පස්සේ නම් අතන අන්න අතන කඩයක් තියෙනවා මෙතන කඩේකුත් හැදිලා තියෙනවා ඉතින් මේ දින මෙහෙ තියෙන පරණම කඩේ ඉතින් අපි එහෙට තමයි දැන් නෑ ගම්මාවේ ඉතින් දැන් අපි එයාලගේ පුතා ගෙදරට අපි අරහෙට ගියා මේ දින එයාලගේ ගෙදර එයාලා ඉස්සෙල්ලා හිටියේ මේ කඩේම මේ දින්නේ මේ පණාවුර ජදුර නවයකනුව පරණම කඩේ තව මේක තියෙනවා ඉතින් ඔක්කොම බඩු නෑ ඉතින් දැන් පොඩ්ඩක් සංවාදනය වෙලානේ ඉතින් එහෙම තමයි ඉතින් මෙහෙ තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ මේ ඉන්නේ ජදුර නවයකනුවේ තියෙන පරණම කඩේ අයිතිකාරයා. නම මොකද්ද? ජිනදාස. ජිනදාස. ඉතින් කඩේ කවද්ද පටන් ගත්තේ? 1983 සූතුනේ අපේ අම්ම ඉපදිච්ච අවුරුද්දේ. ඊට පස්සේ කොහොමද ඔයාලා මෙහෙට ආවේ? ඔයාලා මෙහෙ නෙවෙයි? නෑ මේ මම මගේ ගම තදාවල ඉඳලා මේ ඉඳ බාරගෙන තමයි ආවේ. මේ දෙන්නේ ඒක. ඉතින් මේ ඉන්නේ නවයකනුවේ කඩේ දිනදවස 100. ඉතින් අපි නම් කියන්නේ කඩේ 100 කියලා. මේ හරි හොඳයි. ඉතින් අපිට ඔය සමහර කෙනාට කඩේ තවලා නිකන් ටොපි එකක් දෙනවා. ඉතින් මෙහෙ ඉන්නවා. ඉතින් ඔහොම තමයි ඉතින් මේ කඩේ පටන් ගන්න තියෙන්නේ. අපේ අම්මගේ ගමේ තියෙන මේ පලාදෙන්ම ඉස්සලා. මේ පලාදෙන්ම ඉස්සෙල්ලාම තියෙන කඩේ. ඉතින් මේක තමයි ඒක. ඉතින් ගියාලුවනේ මේ තියෙන්නේ ජදුරේ පරණම කඩේ. ඉතින් පණාමුරේ ජදුරේ පරණම කඩේ දැන් නම් ටුට්ටක් බඩු එහෙම අඩුයි. අර තියෙන යාළුවෙක් ගෙදර පේනවනේ. ඉතින් යාළුවනේ ඔන්න අපි ආවා ඒ 100ගේ අපි කඩේ 100ගේ තුන්වෙනි පුතාගේ ගෙදර. ඉතින් දැන් ඇවිල්ලා යන්න හදන්නේ. අර ඉන්න පොඩි මෑන් එයාගේ පුතා. වෙඩි තියන්න මට. අත් දෙකෙන් වෙඩි තියන්න කො. දවසක් අයියෝවා අපි දැන් යන්නේ ගේ එළියට පොඩ්ඩක් අපේ ගේ හදාගන්න බලන්න මේ ඉන්නේ අපේ ගෙදර අපේ සීයාගේ ගෙදර මේක ඉන්න බල්ල පුසනරි ඉබ්බෝ නේසර අයියා කියලා එක්කෙනෙක් ඉන්නවා එයා හරිම පිස්සු වැඩ කරන්නේ එයාගේ තමයි මේ ඕප්‍රෝ එක ඉතින් මේ ඉන්නේ තාත්තා ඊට පස්සේ මේ ඉන්නේ ගේම් ගහනවා මොකද්ද දන්නේ ගහන ගේම් එක කොහෙද කෑල්ල අන්න ගේම් ගහනවා මේ ඉන්නේ අපේ මුන්ට කටින් හිටියා එයා හැම වෙලේම කියන සින්දු තමයි සියාදියේ පොළට ගියා සියාදියේ පොළට ගියා සියාදියේ පොළට ගියා සියාදියේ පොළට ගියා පොළේ බඩු ඉවරයි කියගෙන මම දුවගෙන ගියා. ඕක පාඩ දාන්න. හයියෙන් කියන්න. දුවගෙන ගියා. හයියෙන් කියන්න. ඉතල හයියෙන් කියන්න. ඒ වුණාට බඩු නම් ගොඩක් තිබ්බා. ඒකේ තිබ්බා ලොකු වලකොලේ ඒවා මං කන්නේ ඒවා මට විසයි. අයිබෝවා. මම ඉන්නේ අපේ අම්මගේ තාත්තගේ ගෙදර මම ඉන්නේ දැරණියගල මෙයා ඉන්නේ ඇඹිලි පිටියේ පනාමුරේ ජදුර අටේ කනුව හැමෝටම අයිබෝවන් වෙල්කම් වේවා හැමෝටම
මේ ඉන්නේ අපේ ලොකු අම්මගේ පුතා. එයා ගේම් එකක් ගහමින් ඉන්නේ. මේ අපි ඉන්නේ අවුරුද්දට අපේ නෑ ගම් ඇවිල්ලා. අපේ අම්මගේ තාත්තාගේ ගෙදර ඇවිල්ලා තමයි මේ ඉන්නේ. වෙල්කම් වේවා අපේ නිසරයියාගේ යාළුවන්ට. අද අපි බලන්න යන්නේ මේ ලංකාවේ ජනප්‍රියම බස් ගේම් එකක් කරන DC Driving Simulator. ඔන්න බලන්න මේ දැනට මම නිසරයියා ඒක ප්ලේ කරමින් ඉන්නේ. වෙනවා ඇති ඔය කට්ටියට මේ ෆෝන් එක පොඩක් උස්සලා පෙන්නන්න අපිට. ඔන්න ගහමින් ඉන්න හොඳට ගේම් එක. ඔයාලට පේනවද? මේ ඉන්නේ අපේ මොටිමි හින්දි. අනේ සියාදී ඔයා යන්න. අනේ මම තරහයි. උඩපයි ඔක පාගන. එළියට පාගන. එළියට පාගන. අනේ ඔය අමුතු ජීවියට පාඩුව ඉන්න දෙන්න පව්. යාළුවනේ හරිම ආතල් යාළුවනේ මුන් දෙන්නත් එක්ක ඉන්නේ මේ මෝඩය හැම වෙලාවම පිස්සු නටනවා. ඉතින් යාළුවනේ අපිට අපේ සීයාගේ අම්මයි ඒ සීයාගේ නංගි ඒ ගෙදරින් ඉන්වයිට් කරා. ඉතින් අද රෑට කෑමට එන්න කියලා. ඉතින් දැන් අපි යන්න හදන්නේ එහෙට රෑ කෑමට. ඉතින් මේක නෑගම තමයි අපි හෙට ගියේ. ඉතින් කෑමක් කාලා නෑගම ගිහිල්ලා එමු ගයිස්. ඉතින් යාළුවනේ මේ ඉන්නේ අපේ සීයාගේ නංගිලා ගෙදර. නංගිලා තමයි ඉන්නේ. ඉතින් එයා සීයාගේ අම්මත් ඉන්නවා. ඉතින් දැන් අපි යන්නයි හදන්නේ ගෙදර. ඉතින් යාළුවනේ ඔන්න අපි පනාමුරේ නෑගම් ඉවර කරලා ගෙවල් පැත්තේ යන්නයි හදන්නේ. ඉතින් අද උදේම යනවා. තව අප්පච්චිගේ ඔය යාළුවන්ගේ ගෙවල් පැත්තේ වලට යන්න එපා. ඉතින් එයාලා ඉන්නේ එහෙනේ. ඉතින් එහෙනම් අපේ පනාමුරේ නෑගම් මෙතනින් ඉවරයි. Hadi.